देखिए रिव्यू එකක් දෙන්න කියලා හිතුවා ඉන්න දෙකේ මයික් එක ඉතින් මේකේ අපි එළියේදී සෙට් කරමු පවර් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ ඒක ඔන් කරපුවාම තමයි මයික් එක වැඩ කරන්නේ මම කනෙක්ට් කරන එකත් ස්ක්‍රීන් රෙකෝඩර් එක කොහොමද දාන්න දැන් බලමු මෙයාගෙන් ගත්ත වීඩියෝ සැම්පල් ටිකක් කතා කරන්නේ මයික් එක නැතුව Hello guys, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඉඳන් තමයි වීඩියෝ දාන්න පටන් ගන්නෙ. ඉතින් අද ඉඳන් වීඩියෝස් ගොඩක් දානවා බලාපොරොත්තු වෙනවා. ඉතින් එක විදිහේ වීඩියෝ. ඉතින් ඒක නිසා මම subscribe කරලා ඔයාලා යාළුවන්ට බලනවා share කරන්න කියලා ඉතලාම ඉල්ලනවා. ඉතින් අද පළවෙනි වීඩියෝ එකේ නාවේ මම ඉස්සරහටම ගිය වැඩ වලට යන්න කියලා හිතාගෙන order කරපු order දෙකේ review එකක් දෙන්න කියලා හිතුවා. ඉතින් මම දෙකේ ඉතින් මම දරස්සෙන් තමයි ඉතින් ගින්න ගත්තේ. ඔයාලා දැන් තමයි දන්නවා ඉතින් මොනවද මේක කියලා. මම වීඩියෝ එක දැම්මම මුලින් ඉතින් මේ රිවිව් එකක් තමයි මුලින් කරන්න කියලා හිතුවේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි එහෙනම් අපි ඉස්සලා මේක අන්බොක්ස් කරලා බලමු. ආපු විදිහට තමයි තියෙන්නේ. මේක මට එන්න දවස් 10ක් වගේ කාලෙක ගියා මේ දෙකම. මම හිතන්නේ මේක ලංකා ස්ටෝර් එකේ නෙමෙයි පිටරට ස්ටෝර් එකේ නෙමෙයි මම මේක දාන්න කලින් දැනන්නේ කියලා. මම හරි දවස් 10ක් වගේ ගියා මේක වෙන්න. ඊට පස්සේ තමයි මේ දැන් මගේ අතට ලැබුණේ. මම පටන් ගන්නේ යට යනවා මම බෑ කරගන්න. ඒ නිසා අපි මේක ඔය ඉල්ල හදලා I think more video මේකේ තියෙන්නේ මම හිතන්නේ මයික් එක. ඔව් මයික් එක. තනි මයික් එකක් තමයි මම උඩ ගිරේ බලමු. quality එක නම් තියෙනවා මේ box එක නම් හොඳට තියෙනවා අර මේක කියලා මම ගන්න ඉස්සරහින් කරගෙන ඉන්නේ කාඩේ ගන්න මේක තියෙන්නේ මේක අපි ඇත්තකින් කියන්නේ ඉතින් මේක සර්විස් එකයි 3.1 එකයි බලමු quality එක කොහොමද කියලා. පොඩි box එක තියෙනවා ඒක පුතා quality එක නැති ඉඳන්නේ. බලමු online ගෙන්නන එකයි දොරලා ගන්න යන්නේ. මේක අපි open කරමු ඉස්සලා. බලන්න. ඉතින් ජරයි King udah aneh ya nih ini phone ini dalam bulan ini kita tahu makan ini tas nih udah ini ada yang nih sedang ada itu balon amai මයික් එකේ තියෙනවා මයික් කියන්නේ සෝරි මේ රිමෝට් එක මේක රිමෝට් එක තියෙනවා ඉතින් මේක නම් ලොකු අවුලක් නෑ වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා අයියර කියන අවුලක් නෑ ඉතින් මේක මම දරස්සෙන් ගින්දුවේ නා මම TikTok එකේ ඒක යාගේ channel එක මට මතක නැහැ හරියටම ඒක golden එකේ හරි මොකක් channel එකට මේකේ දාලා තිබ්බා එයාගේ මීට වැඩි ගාන අඩුයි මේක මම දරස්සෙන් එක එන්නේ 1300 delivery free එක නැතුව මේක 1100යි වරු මට හරියටම ගාන මතකත් නැහැ දෙකටම මොනවයි 2700යි නේ දාලා මේ මොනවාද ඩිලිවරි fee එකත් එක්ක
මේක නම් ලොකු අවුලක් නෑ. ඒක කියලා අපි බලන්න මයික් එකක් එතන තියෙන හොඳයි. බලමු මයික් එක. අන්න එහෙම ගන්නනේ. උඩන් මයික් එකකින් මයික් එකයි රිමෝට් එකයි නෑ පැකේජ් එක නම් මම ඇවිල්ලා තියෙනවා මේ ෆෝන් එකට. පැකේජ් එක මම ඕඩර් කරේ ටයිප් C ඇවිල්ලා තියෙනවා. ඒකට මේ මයික් එක ක්වොලිටි එක ඉන්නවා වගේ මේක මම ගෙනාවේ තමයි මේ අවසර තමයි මේ අතරේ පොළවේකට තමයි සෙට් කරලා ගන්නට ටැක් කරනම් ටී-ෂර්ට් එක පොළවේ තියෙන ගාන සෙට් කරනවා. මේකට මේක දෙකකට මේ ක්වොලිටි වැඩ ගන්න නැහැ. මේක charge කරන්න දෙනවනේ. Type C ගාන එකක් charge කරගන්න පුළුවන්. වැක්කියු පුතේ තියෙනවා තන්නේ ඒක දාලා නැහැ මේක. දාලා නෑ ටයිම් එකක් දාලා නැහැ. ඒක ඉතින් පාවිච්චි කරලා තමයි බලන්න වෙන්නේ. වැඩි charge එක නැත්නම් on කරන බටන් එක තියෙනවා මෙතන. රිමෝට් එක ඔටෝ charge නැති මම හිතන්නේ ෆෝන් එක charge කරන්න වෙනම තියෙනවා. මේක මයික් එක මේ වගේ සෙල්ෆි ස්ටික් එක මේ බෝඩ් එකයි දෙකම තියෙන එක. මේකකින් බලමු දෙකකින් බෝඩ් එක කොහොමද කියලා මේකේ සවුන්ඩ් එකයි මේකේ රිමෝට් එකයි ඕන් වැඩ කරනවා. හොඳයි ක්වොලිටි එක. එහෙනම් අපි එළිය සෙට් කරමු. Hai කට්ටිය දැන් තමයි එළියට ආවේ. දැන් අපි මුලින්ම මේ මයික් එක සෙට් කරගෙන බලමු මේකේ සවුන්ඩ් එක කොහොමද කියලා. දැන් මම මේ මයික් එක නතුව කතා කරන්නේ. මයික් එක සෙට් කරගෙන අපි බලමු මේකේ වෙනස කොහොමද කියලා. එහෙනම් මම සර්විස් එකෙන් තා වීඩියෝ කරන්නේ. මේ ගන්න උඩින් ගන්න පුළුවන් මගේ අත දිහා අරපුවා. ඉතින් තමයි උඩින් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මයික් එක සෙට් කරගන්න විදිය. මේක ඕපන් කරගෙන ඊට පස්සේ මයික් එක අරගෙන මයික් එකේ තියෙන පවර් බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. එන්න මේ LED එක පත් වුණාම මයික් එක ඔන් වෙනවා. ඊට පස්සේ මේක තියෙනවනේ මේක ආයේ ෆෝන් එකට ගන්න ඕන. වගේ Android ෆෝන් එකක් නම් තියෙන්නේ. Android ෆෝන් එකේ මම ස්ක්‍රීන් එකේ වට දාන්න අයි කරන්න ඕනේද? මේ setting වලට ගිහලා තියෙන option එක on කරන්න. ඒක on කරපුවාම තමයි mic එක වැඩ කරන්නේ. ඉතින් මම දැන් mic එක set කරගන්න යන්නේ. මට set කරන විදිය නම් පෙන්වන්න විදියක් නැහැ. ඉතින් මගේ එක ෆෝන් එකේ තියෙන්නේ. අපි set කරලා වෙනස බලමු කොහොමද කියලා. එහෙනම් set කරගමු. ඔන්න මම දැන් mic එක connect කරගෙන තියෙන්නේ. මේ connect වුණාම එන්න මේ අර නෙවිනේ පත් වෙච්ච ලයිට් එක තනි කොළ පාට ලයිට් එකක් විදිහට පත් වෙන්නේ. එතකොට මේ අර ෆෝන් එකට සෙට් කරන ගෑල්ල ඒකෙත් අයිනෙන් කොළ පාට LED ලයිට් එකක් පත් වෙනවා කනෙක්ට් වෙනවාම. අර මම කියන විදිහට ඔයාලා සෙටින් වලින් ඒක ඔන් කරගත්තේ නැත්නම් වැඩ කරන්නේ නැහැ මේක. Apple වලට නම් වැඩ කරනවා. යා බුක් එකේ තියෙනවා මේ ඒක දැන් අදින්න බෑ මේක ගහලා තියෙනවා. මේ Android වලට ඒ විදිහට තමයි සෙට් කරගන්නේ. දැන් බලමු අපි මේකේ වෙනස කොහොමද කියලා. ඒ කියන්නේ නිකන් සවුන්ඩ් ක්වොලිටි එකයි මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කොහොමද කියලා බලමු. මේකම මම කියන්නම් මගේ සෙල්ෆි ස්ටික් එකේ මේ රිමෝට් එක වැඩ කරන විදිය. රිමෝට් එක වැඩ කරන මෙන්න මේ
මෙන්න මේ බටන් එක තියෙන්නේ. මේක ලෝන් ප්‍රෙස් එකක් දීගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ බ්ලූටූත් ඔන් වෙනවා. මේක බ්ලූටූත්. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ බ්ලූටූත් ඔන් කරලා සර්ච් කරාම මේවා පෙන්නනවා. ඊට පස්සේ මේවා කනෙක්ට් කරගත්තාම ඔන්න මම මේ ඔන් කරලා පෙන්නනවා. ඔන්න දැන් මේව කනෙක්ට් කරාම මේ ලයිට් එක ඒ කියන්නේ නිල් පාටට පත් වෙලා තියෙනවා. මම කනෙක්ට් කරන එකත් ස්ක්‍රීන් රෙකෝඩර් කොහොමද දාන්න. ඊට පස්සේ ඔයාලට රිමෝට් එකෙන් වැඩ කරන්න පුළුවන්. මේකෙන් ප්‍රෙස් එකක් දීපහම ඔයා වීඩියෝ ඔන් කරලා ඒ කියන්නේ කැමරාවට ගිහලා වීඩියෝ දාලා තියෙනවා නම් ඔයාගේ වීඩියෝ ඔන් වෙනවා. ෆොටෝ දාලා තියෙනවා ෆොටෝ එකක් වදිනවා. ඒ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු මෙයාගෙන් ගත්ත වීඩියෝ සාම්පල් ටිකක්. ඔයාලා බලලා කියන්න කොහොමද හොඳයිද? දැන් මේකෙන් ටිකක් ගන්න අමාරුයි මගේ ෆෝන් එකේ. ඔයාලා බලලා කියන්න කොහොමද වීඩියෝ වල ටික හොඳයිද? මම කතා කරන්නේ මයික් එක නැතුව ඔයාලට බලන්න පුළුවන් මිනිස්සුක් කියනවා නම් මෙන්න මයික් එකේ දැල්ල. මිනිස්සුක් කියනවා විදිහට ඔයාලා බලන්න. දැන් ආපහු වීඩියෝ කරනකොට ඉතින් මම මයික් එක දාලා බලනවා. ඉතින් මාත් තාම බැරිවේ නෑ කොහොමද පොඩි හොඳයිද කියලා. වීඩියෝ එක කරාට ඉතින් ගිහින් තමයි බලන්න වෙන්නේ. අපි බලමු ඉතින් කොහොමද හොඳයිද කියලා. මම වීඩියෝ එක ඉවර කරන් සමාදන් මගේ අනිත් වීඩියෝ එකත් දාන එකක් බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් දවස් තමයි කරන්නේ. හැබැයි දවස් දෙකකට තමයි වීඩියෝ එක දාන්නේ. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය මම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලට දෙන්න කියලා මම ඉල්ලනවා. ඉතින් ඔයාලා යාළුවන්ට බලන්න මම ෂෙයා කරන්න කියලා අනිවාර්යෙන් ඉල්ලනවා. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා ගිහින් ඉන්න. guys happy එකේ පළවෙනි වීඩියෝ එක කර ඉන්නකොට තවත් happy වැඩක් වුණා. ඉතින් මම ඕඩර් එකක් දාලා දීපා තව ඕඩර් එක. එනකම් මම බල හිටියේ. ඒ ඕඩර් එකත් මට අද හම්බුණා වීඩියෝ එක කරලා ඉවරන්න කලින්. ඉතින් මේක රිවිව් එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න අන්බොක්සිං එක මම දැන් කරනවා. හැබැයි වීඩියෝ එක ඊළඟට වැටෙන්නේ. ඉතින් මේක වීඩියෝ එකකුයි මේ අන්බොක්සිං එකකුයි රිවිව් එකකුයි මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙනවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා යාළුවන්ට දාන්න ෂෙයා කරන්න. ඉතින් හැමදාම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේකේ තියෙන්නේ ලෙන්ස් එකක්, මොබයිල් ලෙන්ස් එකක්, ඇපික්සෙල් ලෙන්ස් එකක් තියෙන්නේ. ඉතින් මේකේ රිවිව් එක ඊළඟ වීඩියෝ එකෙන් කරනවා. ඒකත් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන්න.